අපි දැන් යන්නේ මෙතන. මේ තියෙන මේ නායට නෙමෙයි. මෙතනින් උඩ තව නායක් ගිහින් යනවා රාසි. මෙතන උඩ තව ගෙවල් දෙක තුනක් තියෙනවා. මේ හරි තමයි මේකේ තිබ්බේ. පුළුවන් නම් හාල් ටිකක් හරි ගිහින් දාන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් යටි අන්තරේ ඉඳන් බෙරන්නාවට කිලෝමීටර් 25ක් වගේ තමයි තියෙන්නේ. 25ක් වගේ තියෙන්නේ. ඔය දැන් ඉන්නේ බෙරන්නාව තැන්නවත්. මෙතන පාලමෙන් තමයි යන්න තියෙන නාය ගිය දැන්ට. හරියට මම වීඩියෝ ටිකක් ගන්නවා. ආමිගෙන් ඇවිල්ලා දැන් කමිනියක් දොවල් ගොඩ අරන් කියලා ආරංචියක් ආවා. අපි එතන තමයි යන්න කියලා බලමු. මෙතන යන්න පුළුවන් ඒත් දැන් වතුර වැඩි. පාලමේ කෙරවල ඉස්සලා හොයන්න. මෙතන අඩිය. හරියට මේ තියෙන පාලම. මේ තියෙන කණුව. මෙතන කණුව. වතුර වැඩි නේ. ෂේප් එකේ යන්න තියෙන පාලමේ මට්ටම හිතාගෙන. පොඩ්ඩක් හරි මිස් වුණොත් බඩුව ඇතුලේ. මේ ඔයිට පස්සේ යන පාර. එතන නායක් ගිහිල්ලා පාර ඇහිලා දෙන්නේ. යාමී කට්ටිය සෑහෙන්න ගේමක් දෙන්න රෑ මේටි කියන්න. මේ දින පාරට වෙන තිබුණා අය. සෑහෙන්න උඩ තියෙන උඩ. මේ යටින් තියෙන කලින් පාර. මෙහෙම තමයි පාර තිබ්බේ. මේ පැත්තට. දැන් උඩ ඉඳන් ආයෙ ඇවිල්ලා පාරත් එක්ක යට කරන් තියෙනවා. අර කට්ටියක් එනව නැතනේ. කෙලින්ම ඔයිටම ගිහිල්ලා තින්නේ. මේ ඩීසල් පට්ට කැලි. ඔතනින්ද? මේ තියෙන මේ නායට නෙමෙයි. මෙතනින් උඩ තව නායක් ගිහින් යනවා රාසි. මෙතන තමයි ගේ යට වෙලා තියෙන්නේ. මෙතන ඇවිල්ලා තියෙන මේ ගල් පොට්ට. පොඩි මෙච්චර හරි ගලක් තිබ්බද මේ තිබ්බ ගලමද? ඔය ගල? ඔය තිබ්බේ නේද ඔය තියෙන්නේ? මෙතෙන් තමයි පාර තිබ්බේ. අන්න දැන් පාර තියෙන්නේ. අපි දැන් එතන තමයි යන්නේ. එතන ගිහලා එතනින් උඩට ගියයි. මේ කෙලිම මේක වට යන්නේ. හේ. ඒක නෝකට බලන්න. නෑනේ. ඔක්කොට යන්නේ. මට සිරි. මෙතන එළපාර. මේකයි රේ. මේ තෙරණ මේ මේ පැත්තෙන් මාර එල්ල කරන්නේ. අර යාමීන් කොහොම ගියද දැන් අවුලන් වැඩිලා ඉන්න හොඳ පොඩ් නෙමෙයි තව එන්න පුළුවන් උඩ ගල්ල හැම තියෙනවා. ආය වැස්සක් තමයි යයි මේවා. ෂුවර් ගන්න මෙන්න පාර. ඉතින් යාට කන්දුට්ට යන්න තියෙන පාර තියෙනවා කෝ අපි එතන උඩට ගිහින් තව විදියක් දාන්නම්. එතන උඩින් තමයි ගිහින් තියෙන්නේ. අපි දැන් ආයෙත් ගල දින හරි. හරි හරි. මෙතන කෙලින්ම කණ්ඩේ පාර හදාන ගිහින් තියෙන්නේ. ඉස්සර මෙහෙන් තමයි පාර තිබ්බ අඩි පාර. පස්සේ තමයි මෙහෙන් කොන්ක්‍රීට් පාරද. උඩ තමයි පොඩි සතරක් යට වෙලා තියෙනවා කියලා කියන්නේ. එතන ගෙදර හතර දෙනා. මේ පේන ගෙදරට පිටිපස්සේ ගියේ. අඩි බල්ලෙන් මෙතන. ඕ නේද? ඉතින් ගියන්නම් ගිහලා. වෙන්නම ඉන්නවා. අම්මට සිරි. මම ඊයේ ඇවිල්ලා ගියේ. අපි අද දින මෙතනින් මම ඔව්. මෙන්න එතන තමයි ගේ තිබිලා තියෙන්නේ.
ඔන්න හරි තමයි ගියත් තිබ්බේ. ඒක 4 වෙනා තමයි නැත්තේ. මේ අනිත් පාර. මෙතනින් ගියාකි 52 ගලට යන්න දෙන ඔය පාර. ඒ පැත්තෙන් ගෙලින් බුලක්කෝවිට ගියයි. කළු පහන කොහෙද සංගල්ල බුලක්කෝවිට. මේ දෙට්ට විදිහසන එකක් නාය ඇවිල්ලා තින්නේ. ඒකතරනේ. උස්සියටම ඇවිල්ලා තින්නේ. මිත්‍ය වලට මෙත්වාදී. උඩට යම්බන්නේ ආවත්තේ. මේ පූසෙකුත් ඉන්නවා. මට මතක තියෙන මෙන්න මෙහෙරි තමයි ගෙවල් තිබ්බේ. ඈ අර මේ ගහාරියද? ගියේ තිබ්බේ? ඒද? ඔව්. මේ ගලට උන්නේ. මෙතන නේ ළඟ නේද? මෙතනින් තව ගමකට ගියා. එහෙන් තමයි කට්ටිය දුවලා තියෙන ආයෙන වෙලාවේ. ඈ? මේක මෙතනින් දැම්මා කියලා. ඔව්වට මෙච්චර වෙලක දාන්තුචේ. මෙතනින් උඩ තව ගයක් තියෙනවානේ. තුසාරමාලාගේ දෙයකට යන්න පාරක් නැහැ. ඔන්න දැන් උඩ අඩි පාරක් තිබ්බ කන්ද දිගේ. මෙතන උඩ තව ගෙවල් දෙක තුනක් තියෙනවා. මේ හරි තමයි මේකේ තිබ්බේ. පාරේ මරපැත්තෙන් හරියට යන්නේ. ඔව්නේ හරියෙන් එන්නේ නැත්තේ. ඒක ඇල්ල විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඕකත් එනවා. දැන් අර කණ්ඩිය පැත්තට ගැලවිලා ඉඳින ගලේ. ඔය ටික හොදන් එනවා තව ටික කාලෙකින්. මෙතන තමයි පොට්ටේ ජීවිත 4ක් දෙව නැතිලා තියෙන මෙතන. එකක් ගොඩ ගත්තකෝ ඈ. හොයන්න බැරුවද මෙතන. මෙතන හොයන්න නැත්නම් බෑ පස් පඩි මේ වගේ ගල් කැලිය ඇවිල්ලා හිටලා තියෙන්නේ. ගියේ තිබ්බ දැන උඩ. ඊයාට පස්සේ බයි දෙන එතන. වතුර නම් අඩු වෙලා නැහැ. අද තිබ්බ ගන්නකොට වතුර තියෙන්නේ. මේ ගමට ඉස්සර ඉඳන් එන්නේ මෙහෙම තමයි අවශ්‍ය කාලේ. මේ කම්බිය දාලා තියෙන්නේ. ඔයෙන් අල්ලගෙන එන්නේ තියෙන්නේ. ඉතින් ඊයේ හවස මන් දාපු වීඩියෝ එකෙන් පස්සේ ආමි කෙනුත් ඇවිල්ලා තිබ්බා එතනට. ආමින් ඇවිල්ලා එක මිනිහක් දෙකද ගොඩ යන් තිබ්බා. අනිත් ටික ගොඩ ගන්න ඕනේ නැහැ කියලා ගෙදර කට්ටිය කියලා කොහොම හරි බෙරන්නාවෙන්ම එක නායයි ගිහින් තියෙන්නේ. ජීවිත 5ක් විතරයි නැති වෙලා තියෙන්නේ. ඉරේෂා කියලා ගෙදර එක්කෙනායි ගෙදර තමයි නාය ගිහින් තියෙන්නේ. මම දැන් දවස් දෙකකින් ඉඳන් මේ නායගේ ප්‍රදේශෙට ගියා. අදත් ගිහිල්ලා ආවේ. තමයි මේ වීඩියෝ ටික අරන් ආවේ. දැන් මේ තත්ත්වය අවුලන්නේ නැහැ. කියන්නේ ඔක්කොම පන්සල ඉන්නවා ගමේ කට්ටිය. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හරි මේකට මේ මැදිහත් වෙලා මේ කට්ටියට ආධාර මොනවා හරි අරන් යන්න. ඒ කියන්නේ තව යාන කන්නවා තාල්ලත් කිසිම දෙයක් නැහැ. ඔක්කොම පන්සලේ ඉන්නේ 300ක් විතර. පුළුවන් නම් හාල් ටිකක් හරි ගිහින් දාන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් යටි අන්තරේ ඉඳන් බෙරන්නාවට කිලෝමීටර් 25ක් වගේ තමයි තියෙන්නේ. 25ක් වගේ තියෙන්නේ. පාරේ දැන් ලොරියකට යන්න පුළුවන්. පාරේ පස් ටික අයින් කරලා තියෙනවා. මම ඊයේ දාපු වීඩියෝ එකේ පස් නායවල් ගිහින් තිබ්බේ. දැන් ඒක ඔක්කොම සම්පූර්ණ අයින් කරලා තියෙනවා බෙරන්නාවට යනකම්. මට ආරංචි විදිහට බෙරන්නාය පන්සලේ 300යි සීපෝත් පන්සලේ 300ක් ඉන්නවා. පන්සලේ හාමුදුරන්ගේ ෆෝන් නම්බරෙන් මට මේ පහලින් දාන්න පුළුවන්. ඒත් මෙහෙට කෝල් ගන්න විදියක් නැහැ. සිග්නල් නැහැ. ෆෝන් වැඩ නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ආධාර ටික එකතු කරලා මේ පුංචියට හරි කවන්නේ හාල් ටිකක් හරි ගිහින් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේකට දායකත්වය දක්වන්න. යන පාර මං කියන්නම්. මාව කන්ටැක්ට් කරගන්න මම නම්බරේ දාලා තියන්නම්. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේකට මේ සාමාන්‍යයෙන් හාල් කිලෝ 50ක් හරි කවන්නේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගිහින් දෙන්න ලොකු පිනක් වෙනවා. මොකද මේ පැත්ත තවම කිසිම ආධාරයක් තාද වෙනකන් ගියේ නැහැ. මම අදත් විතර ඉඳලා ආවේ. පුළුවන් නම් මේ පැත්ත ගැන බලන්න. තව සීපෝත් එකෙත් පන්සලේ 300ක් ඉන්නවා කියලා ආරංචියක් ආවා මට.